හිතේ තියෙන පුංචිම පුංචි කුතුහලයක් ලෝකෙටම වැදගත් වෙන ලොකු නිගමනයක් වෙන්නේ කොහොමද? අන්නේ ගමන ගැන තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. ඇත්තටම මේක තමයි අපි අහන්න ඕන මූලිකම ප්‍රශ්නය. නිකම් ප්‍රශ්නයක් සමහර වෙලාවට ලෝකයම වෙනස් කරන සොයා ගැනීමක් බවට පත්වෙන්නේ කොහොමද? මේ පුදුම පරිවර්තනයේ පිටිපස්සේ තියෙන රහස තමයි ක්‍රමානුකූල ක්‍රියාවලියක්. ඉතින් මේ ගමනේ පළවෙනි පියවර තමයි සැලැස්ම. හරියට ගෙයක් හදන්න කලින් හදින බ්ලූප්‍රින්ට් එක වගේ ඕනෑම පරිේශණයකට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ පරිේශණ යෝජනාව. හොඳ පරිේශණ යෝජනාවක් කියන්නේ හරියටම මේ වගේ දෙයක්. ඒකේ තියෙන හැම කොටසක්ම හරියට පසල් කෑලි වගේ එකට එකතු වෙලා එකිනෙකට ශක්තියක් වෙලා තමයි සම්පූර්ණ ශක්තිමත් සැලැස්ම හැදෙන්නේ. හරි. එහෙනම් සරලවම කිව්වොත් මොකද්ද මේ පරිේශණ යෝජනාවක් කියන්නේ? මේක තමයි අපි අපේ පරිේශණ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න, හදාගන්න සමස්ත සැලැස්ම. හරියට සිතියමක් වගේ. අපේ ගමනේ සම්පූර්ණ ප්ලෑන් එක, අපි යන විදිය, ඒ හැම දෙයකම ව්‍යුහය තමයි මේකෙන් කියවෙන්නේ. හොඳයි. දැන් අපි බලමුකෝ මේ කියන සැලැස්ම කොහොමද හරියටම ගොඩනගන්නේ කියලා. මේ යෝජනාව හැදෙන කොටස් මොනවද කියලා අපි එකිනෙක බලමු. මේ සැලැස්ම කියන්නේ නිකන් ලියවිල්ලක් නෙවෙයි. ඒක පරිච්ඡේද 7කින් යන තාර්කික ගමනක්. අපි හැඳින්වීමෙන් පටන් අරන් ඊට පස්සේ බලනවා මේ විෂය ගැන අනිත් අය මොනවද හොයාගෙන තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි තමන්ගේම සංකල්පීය රාමුවක් හදාගෙන ක්‍රමවේදය හරහා ගිහින් නිගමන දක්වාම යන්නේ. මේ ගමනේ 2 වෙනි පරිච්ඡේදයේ තියෙන උපකල්පනය තමයි මුළු පරීක්ෂණයම හදවත වගේ. මේකෙන් තමයි අපි කියන්නේ හරි මම හිතන විදිහට මේ දේවල් දෙක අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා. අපි පරීක්ෂා කරන්න යන්නේ අන්නේ ඒ ප්‍රකාශය තමයි. ඉතින් මේ සැලැස්ම ශක්තිමත් වෙන්න හැම කොටසක්ම හරියටම තියෙන්න ඕන. හැඳින්වීමෙන් අපි ලොකු පරාසයකින් පටන් අරන් ටිකින් ටික අපේ ප්‍රධාන ගැටලුවට අවධානය ගෙනවා. ක්‍රමවේදයෙන් පැහැදිලි කරනවා අපි දත් එකතු කරන්නේ කොහොමද කියලා. අන්තිමට නිගමන වලින් අපි හොයාගත්ත දේවල් සාරාංශ කරලා ඉදිරියට කරන්න ඕන දේවල් ගැනත් කියනවා. හරි පරිේශන සැලැස්ම නම් දැන් නියමට තියෙනවා. දැන් අපි යමු ඊළඟ තීරණාත්මක අධියරට. ඒ තමයි අපි හොයාගත්ත දේවල් අනිත් අයට තේරෙන විදිහට පළදායීව කියන එක. දත්ත එකතු කරාට පස්සේ එන ලොකුම අභියෝගයක් තමයි මේ. නිකං සංඛ්‍යා ගොඩකට කොහොමද අපේ ජීවියක් දෙන්නේ? ඒ තොරතුරු ඇතුලේ හැංගිලා තියෙන කතාව එලීට ගන්නෙ කොහොමද? අපි දැන් බලමු ඒකට පාවිච්චි කරන්න පුළුවන් දෘශ්‍ය මෙවලම් මොනවද කියලා. අනේ මේ කොටසෙන් අපි පොඩි ගවේෂණයක් කරමු. පරේක්ෂකයෙක්ට තමන් එකතු කරගත්ත දත්ත හැමෝටම පේන තේරෙන විදිහට පෙන්වන්න තියෙන විවිධ මෙවලම් ගැන. ඉතින් අපි මේ සංචාරය පටන් ගමු හැමෝම දරන බහුලවම පාවිච්චි කරන දෙයකින්. ඒ තමයි වගු. දත්ත ඉදිරිපත් කරන්න තියෙන මූලිකම ක්‍රමයක්. සාමාන්‍යයෙන් හොඳ වගුවක් හැදලා තියෙන්නේ පැහැදිලි කොටස් 5කින්. මාතෘකාවෙන් කියනවා මේ මොකක් ගැනද කියලා. ශීර්ෂ වලින් දත්ත වර්ග කරනවා. ප්‍රධාන කොටස තමයි දත්ත ටික තියෙන්නේ. මේ වගේ පැහැදිලි ව්‍යුහයක් තියෙන නිසා තමයි තොරතුරු ඉක්මනට තේරුම් ගන්න ලේසි. වගුවල තියෙන පිළිවෙල හොඳයි. ඒත් සමහර වෙලාවට අපිට ඕන දත්තවලට දෘශ්‍යමය බලපෑමක් එකතු කරලා කතාවක් කියන්න. අන්න එතකොට තමයි අපි ප්‍රස්තාර පාවිච්චි කරන්නේ. මේවා නිසා දත්ත තේරුම් ගන්න හරිම ලේසි, ඒ වගේම හරිම සිත් ගන්න සුළුයි. හරි මෙන්න බලන්න හිස්ටෝග්‍රෑම් එකයි තීරු ප්‍රස්තාරයයි බැලු බැල්මට දෙකම එක වගේ නේද? හැබැයි පොඩි ඒත් හරිම තීරණාත්මක වෙනසක් තියෙනවා. හිස්ටෝග්‍රෑම් එකක අර තීරු තියෙන්නේ කිසිම ඉඩක් නැතුව එකටම ඇලිලා. හැබැයි තීරු ප්‍රස්තාරයක බලන්න තීරු අතරේ හිඩස් තියෙනවා. ඉතින් ඇයි මේ හිඩස? අන්න ඒකෙන් තමයි කියවෙන්නේ දත්ත එකිනෙකට වෙනස් වර්ගීකරණය කරපු කාණ්ඩ කියන එක. ඉතින් මේක නිකම්ම පරතරයක් නෙමෙයි. දත්තවල ස්වභාවය ගැන කියන වැදගත් ඉංගියක්. මේ දෘශ්‍ය මෙවලම් කට්ටලේ තව ගොඩක් ප්‍රයෝජනවත් දේවල් තියෙනවා. සම්පූර්ණ දෙයක කොටස් බලන්න ඕන නම් පයි සටහනක් නියමයි. කාලයත් එක්ක සිදුවෙන වෙනස්කම් පෙන්වන්න හොඳම දේ තමයි රේඛීය සටහනක්. දේවල් දෙකක් අතරේ සම්බන්ධයක් තියෙනවද කියලා එකපාර බලාගන්න විසිරුම් සටහනක් යොදා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි මේ කතා කරපු හැමදේම එකට එකතු කරමු. අපි තෝරගන්න දෘශ්‍යකරණය එක පිටිපස්සේ තියෙන විශ්ලේෂණයට සම්බන්ධ කරලා මේ සම්පූර්ණ ක්‍රියාවලියම එකට ගැට ගහලා බලමු. මේක හොඳට මතක තියාගන්න ඕන දෙයක්. ප්‍රස්තාරයේ කොච්චර ලස්සන වුණත් ඒක පිටිපස්සේ තියෙන විශ්ලේෂණීය ශක්තිමත් නැත්නම් කිසිම වැඩක් නැහැ. දත්ත ඇතුලේ හැංගිලා තියෙන කතාව එළියට ගන්න යතුරු තමයි නිවැරදි විශ්ලේෂණ ක්‍රමය. ඉතින් පර්යේෂකයෙක්ට දත්ත ඇතුලේ තියෙන සම්බන්ධතා ගවේෂණය කරන්න විවිධ මට්ටම් තියෙනවා. ඒක විචල්්‍ය විශ්ලේෂණය කියන්නේ එක විචල්‍යයක් ගැන විතරක් විස්තර කරන එක.
ද්විවිචල්‍ය විශ්ලේෂණය කියන්නේ එකපාර විචල්‍ය දෙකක් දිහා බලන එක. සහසම්බන්ධතා විශ්ලේෂණය මගින් අර විචල්‍ය දෙකේ සම්බන්ධය කොච්චර ප්‍රබලද මොන දිශාවටද යන්නේ කියලා මනිනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න තීරණාත්මකම කාරණය තමයි මේක. ශක්තිමත් විශ්ලේෂණයකෝයි පැහැදිලි දෘශ්‍යකරණයකෝයි එකට එකතු වුණාම තමයි පරිේශනයක් ඇත්තටම බලවත් වෙන්නේ. මේ දෙකේ එකතුවෙන් තමයි අපේ සොයා ගැනීම හරිම පැහැදිලිව බලපෑමක් ඇති වෙන විදිහට ඉදිරිපත් කරන්න පුරුවන් වෙන්නේ. ඕනෑම දත්ත කටලයක් ඇතුලේ කතාවක් හැංගිලා තියෙනවා. වැදගත්ම ප්‍රශ්නය තමයි ඒ කතාව එළියට ගෙන්නේ කොහොමද කියන එක. ඒ ගැන හිතන්න යමක් ඉතිරි කරමින් අදට මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා.